ජීවී දේහය විවිධ රසායනික සංයෝග රැසකින් සමන්විත වෙනවා. මෙම සංයෝග සෑදී ඇත්තේ විවිධ මූලද්‍රව්‍ය විවිධ ආකාරයෙන් සංයෝජනය වීමෙනි. ස්වාභාවිකව පවතින මූලද්‍රව්‍ය 92ක් අතරින් 25ක් පමණ ජීවී දේහය තුළ අඩංගු වෙනවා. මේවා විවිධ ආකාරයෙන් දේහයේ විවිධ ස්ථානවල දක්නට ලැබෙනවා. මෙම මූලද්‍රව්‍ය අතරින් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් යන මූලද්‍රව්‍ය වැඩි වශයෙන් ජීවී දේහය නිර්මාණය වීමට ඉවහල් වන අතර සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් හා ක්ලෝරින් යන මූලද්‍රව්‍ය අංශු මාත්‍ර වශයෙන් උපකාරී වෙනවා. ඔබට මෙම ප්‍රස්ථාරයේ භාවිතයෙන් මෙය තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. සජීවී සෛල එනම් සජීව පදාර්ථයේ නිර්මාණය වී ඇති රසායනික සංයෝග කාබනික සංයෝග හා අකාබනික සංයෝග ලෙස කොටස් කර දක්වන්න පුළුවන්. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග කාබනික සංයෝග ලෙස කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග ලෙස ගන්න පුළුවන්. ඒ වුණත් කාබන් අඩංගු කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට හා බයිකාබනේට අකාබනික සංයෝග ගණයට තමයි අයිති වෙන්නේ. සජීවී පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග ලෙස කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල මීට අමතරව විටමින්ද කාබනික සංයෝග වෙනවා. ජලය, khනිජ ලවණ හා වායු වර්ග සජීවී පදාර්ථය තුළ වූ අකාබනික සංයෝග වෙනවා.